ඉතින් ඔන්න අදත් ඔයාලට වැදගත් වෙන තවත් වාහන වීඩියෝයක් අරන් ආවා. මොකද BYD සමාගම එයාලගේ අලුත්ම BYD Atto 1 Atto 2 කියන වාහන දෙක අද ලොන්ච් කරලා තියෙනවා. අද කොට ඇත්තනම් 21 වෙනිදා BMI CH එකේ තමයි ලොන්ච් එක තිබ්බේ. ඉතින් එහෙනම් මේ වීඩියෝත් එක දිගටම එකතු වෙලා ඉන්න. මේක ඉතින් අද අපි කතා කරමු මේ BYD Atto 1 කියන වාහනේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. ඉතින් මේ BYD Atto 1 කියන වාහනය ගත්තා මෙන මේ වගේ ෆේස් එකක් තමයි මේකට ෆේස් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඕෂන් එස්තෙටික් ඩිසයින් කන්සෙප්ට් එකට අනුව තමයි මේ වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තට හරි ලස්සන ෆේස් එකක් තමයි මේකේ තියෙන. ඒ වගේම මේක ගත්තොත් එහෙම මේකේ තියෙනවා NFC keyless entry කියන ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේම heated and adjustable exterior mirrors හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට අනිත් වාහන වල වගේම sharp fin antenna එකක් බලා ගන්න පුළුවන් වෙනවා external features වලින්. ඊට අමතරව අපි ඉන්ටර්නල් ෆීචර්ස් ගැන කතා කරමු. නැත්නම් ඉන්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරොත් ඉන්ටීරියර් ඩිසයින් එකේ අපිට ඇතුළට ගිය ගමන් මෙන්න මේ වගේ හරි ප්‍රීමියම් ලුක් එකකට තමයි මේ වාහනේ ඩිසයින් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති හරි ලස්සනයි. ඒ කියන්නේ ඇතුලේ හරි මාර කම්ෆර්ටබල් එකක්. නැත්නම් මාර ෆීල් එකක් තියෙනවා. ඉතින් අපි ගොඩක් කතා කරපු අනිත් ඉන්දියන් වාහනත් එක්ක බලනකොට මේ වගේ ඉන්ටීරියර් එක හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒකයි මිනිස්සු ගොඩක් මේවට මේ BYD වාහන වලට යන්න නැත්නම් BYD වාහන මිලදී ගන්න හේතුවක් වෙලා තියෙන කියලා මට නම් හිතෙනවා. මොකද ඒකේ ඇතුලේ තියෙන ඩිසයින් එක, ඒ කියන්නේ leather seats ඇවිල්ලා තියෙනවා. ඒ වගේම stitching use කරලා, ඒ වගේම මේ semi bucket seats, ඒ වගේම two tone colors, ඒ වගේම ඒකේ තියෙන ඩිසයින් එක, මේ දේවලුත් එක්ක මිනිස්සු ගොඩක් BYD මිලදී ගන්න හේතු වෙලා තියෙනවා මට නම් හිතෙනවා. ඉතින් අපි කතා කරන්නේ ඉතින් අපි ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරොත් මෙන්න මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් බලා ගන්න පුළුවන්. 10.1 inch intelligent touch screen display එකක් මෙන්න මේ විදිහට අපි entertainment system එකත් එක්ක තියෙන touch screen display එකක් අපිට බලා ගන්න පුළුවන්. අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් 7 inch digital instrument panel එක. ඉතින් ඒකෙත් අපිට ගොඩක් details හම්බෙලා තියෙනවා. ඉතින් වාහනේ අපිට තවත් වැදගත් option එකක් විදිහට 6-way power adjustable driver seats තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේම synthetic leather වලින් හදපු seats තමයි හම්බෙන්නේ. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මේක මේ තියෙන price කරලා තියෙන ගානත් එක්ක ලංකාවේ ගොඩක් මාකට් වෙන ගොඩක් සිද්ධ වෙන වාහනයක් වෙයි ඉස්සරහට කියලා. ඒ වගේම අපි ගත්තොත් මේක steering wheel එක ගත්තොත් multi function steering wheel එකක් තියෙනවා. leather wrap එකක් ඇවිල්ලා තියෙන multi function steering wheel එක. ඒ වගේම මේකේ තියෙනවා අපිට audio controls ටික බලා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපිට cruise control වගේ වගේම manual cruise control වගේම digital cluster එකේ controls හම්බෙලා තියෙනවා. ඉතින් මේ වාහනේ ගැන ස්පෙෂල් කතා කරොත් ලංකාවට දැනට variant දෙකක් මෙයාලා ගෙන්නනවා. dynamic එක සහ premium කියන option දෙකේ. මේ dynamic කියන vehicle එක ගත්තොත් 83කට තමයි එයාලා බජට් කරලා තියෙන්නේ. ඒ වගේම premium කියන එක 93කට මෙයාලා බජට් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ දෙන්නගේ ලොකු වෙනස්කම් නැහැ කියලා තමයි මෙයාලා කියන්නේ. ගොඩක් දුරට මේක වෙනස් වෙලා තියෙන මෙයාලගේ රේන්ජ් එකෙන්. සාමාන්‍ය රේන්ජ් එක ගත්තොත් 83ට එනේ කියලා රේන්ජ් එක කිලෝමීටර් 300ක් වෙනවා. ඒ වගේම 92ට එන එකේ රේන්ජ් එක 380යි කිලෝමීටර් වෙනවා. ඒකත් එක බැටරි කැපැසිටි එක තමයි පොඩ්ඩක් මෙයාලගේ වෙනස් වෙලා තියෙන්නේ. මේකේ 83ට තියෙන වාහනේ බැටරි කැපැසිටි 1 කිලෝවොට් 30.08ක බැටරියක් තමයි එන්නේ. 92ට ප්‍රයිස් කරලා තියෙන වාහනේ බැටරි කැපැසිටි එක ගත්තොත් 38.8ක කිලෝවොට් බැටරි එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි බැලුවා මේ වාහනේ ඩයිමෙන්ෂන් ගැන කතා කරොත් ඩයිමෙන්ෂන් සාමාන්‍යයෙන් ලෙන්ත් එක ගත්තොත් සාමාන්‍යයෙන් මේ වාහනේ 3925 මිලිමීටර් වගේ අගයක් ගන්නවා. ඒ වගේම width එක ගත්තොත් 1420 මිලිමීටර් නැත්නම් මීටර 1.7ක විතර width එකක් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේකේ height එක ගත්තොත් 1590 මිලිමීටර්. ඒ කියන්නේ 1.6 මීටර් වගේ උසක් අපිට බලා ගන්න පුළුවන්. සාපේක්ෂව මේ වාහනේ ටිකක් ලොකු වාහනයක් මේ ඩයිමෙන්ෂන් වලට අනුව. ඉතින් ඒ හින්දා මට නම් හිතෙන්නේ මේ ප්‍රයිස් එකත් එක්ක 83ක කියන ප්‍රයිස් එකත් එක්ක ගොඩක් ලංකාවේ මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙයි කියලා මට හිතෙනවා. මොකද මේක තියෙන ෆන්ක්ෂන් එක නැත්නම් තියෙන ෆීචර්ස් එක ඒ වගේ මෙයාගේ තියෙන සයිස් එකත් එක්ක ලංකාවේ දැනට තියෙන වාහන මාකට් එකත් එක්ක ඉතින් මේක මිනිස්සුන්ට හොඳ ඔප්ෂන් එකක් වෙයි කියලා මට හිතෙනවා. සාමාන්‍යයෙන් මේ වාහන ගත්තාම ගොඩක් පොඩි කාර් හින්දා මේවා තියෙන්නේ ගොඩක් අඩු ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තමයි බලා ගැනීමේ හැකියාවක් තියෙන. ඒ හින්දා සාමාන්‍යයෙන් 120 මිලිමීටර් වගේ පොඩි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තමයි මේකේ
බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වහනේ එන්ජින් එක ගැන කතා කරන්න ගත්තොත් මේ සාමාන්‍ය ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් එකක් තියෙන වෙහිකල් එකක් තමයි ෆුල් EV වාහනයක් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය මැක්සිමම් පවර් කිලෝවොට් 45ක මැක්සිමම් පවර් එකක් ජෙනරේට් කරන්න පුළුවන් විදිහට තමයි මේකේ මේ වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ. මැක්සිමම් ටෝක් එක ගත්තොත් 135 නිව්ටන් මීටර් වගේ අගයක් ගන්නවා. වගේම සීටින් කැපැසිටි එක 5 සීටඩ් කියලා තමයි තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් ලොකු පුද්ගලයෝ 5 දෙනෙක්ට නම් ගමන් කිරීම ටිකක් අපහසු වෙනවා. හැබැයි සාමාන්‍ය ෆැමිලි එකකට වගේ නම් ගොඩක් හොඳයි. මොකද ෆැමිලි එකක ඉන්න සාමාන්‍යයෙන් 4 දෙනෙක් වගේ තමයි ඉන්නේ. ඊට අමතරව පොඩි අයත් එක්ක 5කට වගේ ඉතින් ප්‍රශ්න නැතුව ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා මේ වාහනේ. මොකද මැද මේක පැසෙන්ජර් සීට්ස් ගත්තොත් සීට් දෙක පිටිපස්සේ සීට් වල මැද ඉන්න කෙනා ටිකක් ගමන් කිරීමේ අපහසුතාවක් තියෙනවා. මොකද ඒකේ පළල ටිකක් අඩු හින්දා 3 දෙනෙක්ට පහසුවෙන් ගමන් කරන්න නම් බෑ. හැබැයි දෙන්නෙක්ට හරි පහසුවට ගමන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වාහනේ ගත්තාම 16 inch alloy wheel තමයි අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙන. ඉතින් front and rear wheel වල දෙකේම disc brake තමයි අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේම මම කියවනේ මේකේ safety option එක ගොඩක් හොඳ safety option එකක් තියෙනවා. ඒ වගේම 6 airbags ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ 6 airbags ගත්තාම front airbag දෙකක්, ඒ වගේම side airbags දෙකක් සහ side curtain airbags දෙකක් විදිහට තමයි මේකේ airbag 6 මේ වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ අමතර මේක තියෙන ෆීචර්ස් වශයෙන් ගත්තොත් ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔටෝ වෙහිකල් හෝල්ඩ්, ඉලෙක්ට්‍රිකල් පාකින් බ්‍රේක් සිස්ටම්, ක්‍රූස් කන්ට්‍රෝල් සිස්ටම්, ඉලෙක්ට්‍රොනික ස්ටැබිලිටි කන්ට්‍රෝල්, ඇන්ටි ලොක් බ්‍රේකින් සිස්ටම්, හයිඩ්‍රොලික් බ්‍රේක් ඇසිස්ට්, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් සිස්ටම්, ඉලෙක්ට්‍රොනික බ්‍රේක් ෆෝස් ඩිස්ට්‍රිබියුෂන්, පාකින් බ්‍රේක් ඩික්ලරේෂන් කන්ට්‍රෝල් සිස්ටම්, vehicle dynamic control system, hill start assist control, comfort braking function වගේ ගොඩක් ෆන්ක්ෂන් නැත්නම් ගොඩක් ෆීචර්ස් මේ වාහනේත් එක්ක හම්බෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ෆීචර්ස් ටිකක් තමයි මේ BYD Atto 1 කියන vehicle එකත් එක්ක අපිට බලා ගන්න. අපි try කරනවා මේක full video එකක්, full review එකක් ඉක්මනටම ගේන්න මේ හැම ෆීචර්ස් එකක් ගැනම කතා කරලා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා නම් මතක ඇතුව drive to the YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඉස්සරහට මේ වගේම BYD Atto 1 Atto 2 ලංකාවට Atto 2 එකත් launch කරලා තියෙනවා. ඉතින් ඒ Atto 2 එකේ වීඩියෝ එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දිගට drive to the YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අදට වීඩියෝ එකෙන් ගිහිල්ලා